ඉවරයි අඩු වැදුනා කියහන්කෝ අඩු දෙකද අයියෝ අඩු බලපන් අන්තිම තප්පරේ දැන් අපි මේක ජම්ප් කරමු හරිද 3යි 2යි 1යි තීත් පෙලක් ගෝ අන්න දැක්කනේ මචං අන්න එහෙමයි ජම්ප් එක දාන්නේ හරිද හෙලෝ මගේ රත්තර යන්න තින් වලට කොහොමද තියෙන්නේ සැපෙන් සතුටින් ඉන්නවා කියලා හිතනවා මචං ඉතින් මචං ඔන්න අද මම අරගෙන ආවිල්ලා තියෙන්නේ BBR කියන මෙන්න මේ ගේම් එක මචං හරිද ඉතින් මෙහෙමයි තියෙන්නේ මචං මේ ගේම් එකේ boss fight 9ක් තියෙනවා ඒ 9 මම වීඩියෝ 9කින් අරන් එනවා මචං හරිද වීඩියෝ 9කින් ගේනවා ඉතින් ඒ 9න් බලන්න මගේ channel එකත් එක්ක එකතු වෙලා ඉන්න කියලා ආදරෙන් ඉල්ලන ගමන් අපි දැන් යම් වීඩියෝ එකට හරි මචං ඉතින් අපි ඔක්කොම කලින් යන් පළවෙනි boss fight එකේ level ටික play කරන්න හරිද පළවෙනි boss fight එකේ level ටික play කරලා අපි boss fight එකක් play කරලා බලමු හරිද හරි මචං එල්ලම කියලා වීඩියෝ එකට like එකක් දාලා අපි race එක පටන් ගමු ඉතින් comment එකක් දාන්න මේ game එක ගහලා තියෙන අය අනිවාර්යෙන් comment එකක් දාන්න මේ game එකේ තියෙන පොඩි පොඩි tricks දන්න අයත් අනිවාර්යෙන් comment එකක් දාන්න ඉතින් මචං එල්ලම කියලා අඩු සද්දයක් තමයි අඩු සද්ද අඩු උනානේ හරි මචං මෙහෙමයි හරිද මේකේ මේ ගේම් එක ගහපු අය දන්නේ නැති මේකේ මේ ඉන්න කැරක්ටර්ස්ලා උන්ගේ වාහන අර එකපාර ගේම් එක පටන් ඒ කියන්නේ රේස් එක පටන් ගද්දිම ගේම් මේ ජම්ප් එකක් දානවා හරිද ගේම් එක ගහපු අය දන්නවා මම මොකද්ද කියන්නේ කියලා ගේම් එක අනිවාර්යයෙන්ම අරන් බලන්න link එකේ description එකේ මචං අනිවාර්යයෙන්ම ගේම් එකේ විස්තරත් එක්ක link එක තියෙනවා description එකේ අනිවාර්යයෙන්ම ගන්න අරගෙන play කරලා බලන්න ඉතින් මේ ජම්ප් එක දාන හැටි මම මේ වීඩියෝ එකෙන් කියලා දෙනවා හරිද ඊට පස්සේ ඒ වගේම තවත් පොඩි පොඩි රහස් ටිකක් මම ඉස්සරහ වීඩියෝ වලදීත් කියලා දෙනවා ඉතින් අනිවාර්යයෙන්ම එකතු වෙලා ඉන්න කියලා ඉල්ලන ගම වීඩියෝ එකට like එකක් දාලා පල්ලෙන් subscribe button එකත් ඔබලම එකතු වෙන්න කියලා කියනවා හරි මචං ඉතින් එල්ලම කියලා මචං ඒකේ වුණ පළවෙනි වුණා හරිද හරි අපි යන් ඊළඟ එකට nice අපි මේකට යන් හරිද අපි ඒකත් ගහලා බලමු තප්පර 44කට කලින් මේ මැප් එක ඉවර කරන්න තමයි ඕනේ හරි මචං එළම කියලා මෙහෙමයි මචං හරි මේ අර ජම්ප් එක දාන්නේ මෙහෙමයි හරිද ඕගොල්ලන්ට පේනවා නම් මෙතන තියෙනවා මේ වම් පැත්තේ උඩ තැතිරෝදයක් හරිද එතකොට මේ දකුණු පැත්තේ උඩ තියෙනවා හරිද දකුණු පැත්තේ උඩ තියෙනවා මචං මේ අර මොකද්ද අපි දැන් මේ ගන්න එව්වා අර හම්බෙන එක අර උඩ පෙන්නන්නේ මචං අර මේ ගෑස් ටැංකි තුනක් වගේ අන්න ඒක හරිද මචං ඉතින් ඔය දෙකම අර මුලින්ම රේස් එක පටන් ගන්න ඉවරෙන් 3 2 1 කියලා අන්න එහෙම වැටිලා මචං 3 2 1 go අම්මට උඩු go කියලා වැටෙද්දිම හරිද 3 2 1 go කියලා වැටෙද්දිම ඒ දෙකම එකපාර ඔබන්න ඕනේ හරිද ඒ දෙකම එකපාර ඔක්කොම තමයි අර පිටර ජම්ප් එක දාන්න පුළුවන් හරිද මං ඊළඟ රේස් එකේදී ඒක පෙන්නන්න හරිද තප්පර 4ක් තිබ්බ මචං කතාවෙන් ඒකත් ඉවරුණා හරිද ඔන්න මම දැන් මේක පෙන්නනවා හරිද මම බලපන් අපි යන් ඉන එකට අඩු අපි එක boss fight එකකින්ම ගමු හරිද ඒ කියන්නේ ඒ boss fight එකෙන් ගන්න එක පොඩි ආතල්ලයක් තියෙයි කියලා ඉතර පොඩි ලල්ලයක් තියෙයි හරි මචං එල්ලම්ම කියලා වීඩියෝ එකට like එකක් දාලා නැත්නම් like එකක් දාන්න ඉතින් මේ ගේම් එක ගහන වගේ යාළුවවත් අනිවාර්යයෙන්ම share කරන්න යාළුවටත් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම share කරන්න අහඩප්පල අඩු ඒක මට ගන්න තිබ්බේ අහට පාලේ අඩු ඉහිම බලුවඩ හරකෙක් වගේ වැඩ කරන්න එපා මෝඩ හරකා මචං මෙන්න මෙතන තියෙනවා පුංචි ෂෝට් කට් එකක් හරිද මචං පුංචිම ෂෝට් කට් එකක් තියෙනවා අපිට මේකෙන් ගිහින් තප්පර 2ක් හෝ 3ක් ඉස්සර වෙන්න පුළුවන් අනිත් අයට වඩා හරි මචං අපිට දැම්ම නම් මේ දකුණු වම් පැත්තේ උඩ තියෙන මේවා එක යූස් කරන්න ඕනේ නැති වෙයි කියලා හිතනවා හරිද එහෙම හිතනවා ඉතින් අපි පාවිච්චි කරන්න ඕනොත් ඒක පාවිච්චි කරමු කත නයිස් දෙක්කනේ වැඩ මේ ගේම් එක ගහන්න හිතන් ඉන්න නැත් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාන්න link එක ඇති description එකේ හරි මචං එළ මේකේ ගැම්මෙන් එක වුණා හරිද ඒකේ ගැම්මෙන්ම එක වුණා හරිද ඊළඟට අන්තිම එකට කලින් එක හරිද ඔන්න ඒකත් අපි ගහමු
කොහොමද අනිත් බොස් ෆයිට් වල ඔක්කොම ලෙවල් ටික ඉවර කරන්න හම්බෙන්නේ නැති. කොහොමත් අපි ලෙවල් 3ක් විතර ඉවර කරලා බොස් ෆයිට් එක ගහමු අනිත් ඒවා. ඉතින් මචං ඔන්නේ අඩෝ මුන් පන්නන්නේ නැහැ නේ බං. ඒ කියන්නේ ජම්ප් එක දාන්නේ නැහැ නේ බං දැන්. ඒකින් මම ජම්ප් එක දාලා පෙන්නන්න මුන්ට ඉතින් කොහොමද බොස් ෆයිට් එකේ මචං මේ කවුද අර ඒකේ ඉන්න කෙල්ල ජම්ප් එක දානවා. හරිද? අඩෝ අපි මේ කැරක්ටර්ස්ලට නම් දාමුකෝ බං. අපි ඊළඟ බොස් ෆයිට් එකකින් ෆයිට් කරන කෙල්ල. හරිද? රේස් එක යන කෙල්ලෙක් ඉන්නේ. ඒ කෙල්ලගේ නම වනමලි. හරිද? ඔන්න අපි ඊළඟ බොස් ෆයිට් එකේ අනිත් කෙනාටත් නමක් දෙමු. මට හුඩු හැප්පුණා. හරි මචං මේ ගේම් එකේ මම හැමතිස්සෙම වයි ෂෝට්කට් යූස් කරනවා. ඉතින් මේ ෂෝට්කට් දන්න අයත් ඇති නොදන්න අයත් ඇති. දන්න අය නොදන්න අයට පේන්න මේක ෂෙයා කරොත් ඒගොල්ලොත් දෙයක් දැනගනී කියලා හිතනවා. ඉතින් කුහක නොවී ඉතින් අපේ එක මග යනවා වගේ නේ කුහක නොවී ඉතින් මේක ෂෙයා කරමු ඉතින් නේද? ඉවරයි අඩෝ වැදුනා කියහන්කෝ. අඩෝ දෙකද අයියෝ අඩෝ බලපන් අන්තිම තප්පරේ බං. අපරාධය. අපිට ගාලේ කහපුව ගහලා ඉවර කරන ලොකු වෙලාවක් යන්නේ දෙයි කියලා හිතනවා. අඩෝ ඇයි බං එහෙම අන්තිම තප්පරේ කියලා කරගත්තේ? හරි මේ බොස් ෆයිට් එකට එන්නත් කලින් මේ නංගි ටෝක් කරනවා නේද බෑනේ දෙනවා ඉතින් කන පැලෙන්න. අය ෆෝන් එක තුලින් අත දාලා ගහන්න. ෆෝන් එක තුලින් අත දාලා කන පැලෙන්න ගහන හරිද? මචං අපිට ඕන නම් කලින් ගියපු විදිහට යන්න නැතුව මෙන්න මෙතනින් යන්නත් පුළුවන්. එල්ලම්ම කියලා අම්මට හුදු. කොහොමද ජම්ප් එක ඈ? අඩෝ එතනින් අපි යද්දි මේ යනවා පරක් වෙනවා වගේ තේරුණාට ඇත්තටම මෙතනින් කලින් ගිහිය අපිට. අඩෝ මේ පාරත් මේක ඉස්සර වෙලානේ බං. දෙපන් උගේ ආච්චිට පාර කරනවාද? ගැව්වා. අය කවුද යකෝ මේකේ ලොක්කා ඉන්න පුළුවන් එක්කෙනාට හරිද? කැලේ මාරුනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ. ඒක දැනගන්න ඕනේ. එහා පැත්තේ බං තිබ්බනේ බං බංකුව. අඩෝ ඒ බංකුව මොකක්ද දන්නේ? හරි මචං ඔන්න ඒ කියන්නේ ගැම්මින් එක වුණා මචං කලින් ගේ පොඩ්ඩක් ඔය අතපසු වීමකින් තමයි ඔය සීන් එක උනේ. හරි ඉතින් එල්ලම කියලා. හරිද? එල්ලම කියලා මම එකක් හම්බුණා මචං. එල්ලම කියලා උණුනේ බොස් ෆයිට් එක ගහලා ඉවර කරමු මචං. හරිද? දැන් මෙයා දැන් ටික වෙලාවක ඉඳන් ගේම් ඉල්ලුවානේ මචං. දැන් ඉවර කරන්න ඕනේ. හරිද? ඒ වගේම ඕගොල්ලන්ට අර මේ මැප් එක පටන් ගන්න කලින් මුලින් යන මචං අර තියනවානේ පොඩි මේ මැප් එක පෙන්නන වීඩියෝ ක්ලිප් එකක් එක. අන්න ඒක ස්කිප් කරන්න ඕන. ස්ක්‍රීන් එකේ කොහෙට ටච් කරපුවම මේක නිකන් මේ ස්කිප් වෙනවා. හරිද? හරි මචං ඕන්න දැන් දෙක හැවිලා තින්නේ. දැන් අපි මේක ජම්ප් කරමු. හරිද? 3යි 2යි 1යි තීත් පෙලක් ගෝ. අන්න දැක්කනේ මචං. අන්න එහෙමයි ජම්ප් එක දාන්නේ. හරිද? ඕන්නම් අහපව බලා ගන්න. මෙහෙමයි. හරිද? ඔන්න ඔහම මැප් එක ස්කිප් කරා 3යි 2යි 1යි තීත් පෙලක් ගෝ කියලා මචං මේ දෙපැත්ත ඔබන්න ඕනේ. ඕක ඕගොල්ලෝ දිගටම කරද්දි පළවෙනි පාර දෙපාර එහෙම හරියන්නේ නැති වෙයි. හැබැයි දිගටම කරලා අත හුරු වුණාට පස්සේ ඕක ලොකු ගේමක් නැtei කියලා හිතනවා. මේක මචං වට දෙකක් යන්න තියෙනවා. අඩු හැප්පුණා බං කුරුල්ලා. පව් කුරුල්ලා. ඉස්සරහින් යනවා නම් බොස් ෆයිට් එකේ තියෙන්න ඕන එකක් තමයි බං මෙන්න මේක බං. මේ ෂීල්ඩ් එක ඔය. හැබැයි මට එපා ඒක. හැබැයි ඉතින් බා එපා කියලාත් බෑනේ බා. ඉතින් පිටිපස්සෙන් ගහන්න ඉතින් එහෙම එකක් නෑනේ බා. මේක විතරයි ඉතින් දැන් තියෙන්නේ. අඩු හැප්පේ හැබැයි අඩු වැදුනා ගියාංගෝ. මෝඩ ඉතින් ෂීල්ඩ් එක තියාගත්තා නම් ඒත් බං මන් දන්නේ නෑනේ ඔක මගේ වදීද නැද්ද කියලා. ඉතින් එහෙම නියම් බොරු වැඩ කරන්න ඕනේ නෑ බං. මේ බොරු වැඩක් කරන්නේ නැතුව වීඩියෝ එකට ලයික් එකක් දාපන් බං. අන්න හරියනවා. අඩු මොනවා වුණත් හොඳ වැඩක් බං. පේරාදිනියට ගිහින් දැම්ම නම් එහෙම නැති මල් ඔක්කොම හිටවනවා. තනකොළ කණ්ඩ දීලා මල් හිටව ගන්න පුළුවන්. කැමති කෙනෙක් ඉන්නවා නම් ගන්න. අකමැති කෙනෙක්ට යත්‍රත් ඕන නම් ගන්න. මට හස්කුරකින් ගහපෙකට පරි ගන්න ඕනේ විතර. අඩු. හරි මචං ය. අඩු හස්කුරෙන් ගහ ගන්න බැරි වුණා. අඩු වට දෙකයි වට. අඩු මම්ම දාපු තාර එක මටම සෙට් වුණානේ. හරි දැන් නම් වැඩේ හරියන්නේ නැහැ. පිනන්න ඕනේ. මේ මල් වලින් යද්දි බං වේගය අඩු වෙනවා බං.
අඩෝ කාලෙකින් ගහන්නේ ඒකයි ඈ. නැත්තම් ආයේ මම මෙහෙම පරදින කෙනෙක්ද? යකෝ ගේ ආයම් ගේමින් ටයිගර් බ්‍රෝ. හරි. දින. අඩෝ නෑ බා ඒක ඉස්සරනා බා. හරි දැන් ගහමු. අඩෝ එහෙම මේ මැප් එක ඒ කියන්නේ ගේම් එක හපෝ රීස්ටාර්ට් කරද්දී අර ගේම් එක පටන් ගද්දි මචං අර අපෙන් ගන්නවනේ අර මුදලක් ඒ කියන්නේ මුදලක් කියන්නේ සල්ලි කියන්නේ බාර අඩු වෙන්නේ බං මොකක්ද අර අන්න ඒක මචං මේ ඒ කියන්නේ අපිට දැන් ගේම් එකෙන් අවුට් වෙලා එහෙම ගත්තොත් එහෙම තව එකක් එනවනේ ගේම් එක මේ එහෙම මැච් එක රීස්ටාර්ට් කරලා පස්සේ එහෙම යන්නේ නැහැ අපිට ඕන නම් ඒ කියන්නේ එහෙම පරදින මැච් එක ගන්න පුළුවන් කියලා මං හිතනවා හැබැයි එහෙම කිසි ගේමක් නැහැ මම අර පරදින්න ගියපු හින්දා අඩෝ මේකි මාව පෙරද්දුවා බං විලි ලැජ්ජ නැති වැඩනේ බං බලපන් හරි කතා වැඩක් නැහැ මට ඕනේ වේගෙන් යන්න ඊළඟ පාර වේගෙන් යන එකක් ඕනේ හරි දැන් ඕම් මං කියලා තියෙන්නේ ඊළඟ පාර හම්බෙයි එක හම්බුන් නැත්නම් අඩෝ ෂීල්ඩ් එක කමන්නේ කලින් පාර වයි ගොන් වැඩ කරන්න හොඳ නැහැ මචං රෑ වැටිච්ච වලේ උදේ වැටෙන්න හොඳ නැහැ දවල් වලට කමන්නේ උදේ වැටෙන්න හොයපා මචං එපා හොඳ නැහැ පව් වලපව් මං කියන්නේ ඌ දැම්ම වලකජු ගහන්න ඕනේ නේද අර සෑහෙන දුරයි බං මේක හරි මචං එල්ලම අඩෝ දෙවෙනි මැච් එකනේ ආයිදි කියන්න බෑ කලින් අය අන්තිම පාර කෙලවෙයිද දන්නේ නැහැ වැඩි හරි තව ටිකයි මේ පාර ෂීල්ඩ් එක දාලා ටිකක් ස්පීඩ් කරමු ස්වී හරි මචං ගොන් අතල්ලෙකුත් ගත්තා හරි අපිට කැරක්ටර් එක අන්ලොක් වුණා මචං ලෙයිලානි නේ වන්නම මේකෙන් ලෙයිලානි අන්ලොක් එක ලෙයිලානි මං කියන්නේ මොනවද කියලා අඩෝ වහිනවා බම් මෙහාට හොඳටම දැන් මෙහෙමයි මචං සීන් එක හරිද හරි නෑ මං මේ ඊළඟ බොස් ෆයිට් එකට පස්සේ බොස් ෆයිට් එකෙන් කියලා දෙන්නම් ඕගොල්ලන්ට හරි මචං මෙහෙමයි හරිද අපි මේකත් මේව කරලා බලමු අපි මං ඊළඟ මැප් එකට පස්සේ මැප් එකෙන් කියලා දෙන්නම් මේකේ හරියටම කොහොමද අපිට ඕන දේ ගන්න කියලා හරිද මෙහෙමයි දැන් මේක තිබ්බේ අන්තිම එකනේ මං හිතනවා මේක තියෙන්න ඕනේ මෙන්න මේක කියලා අඩෝ නෑ බං හරි කමන්නේ ඉතින් අපි ඊළඟ පාරකින් එකෙන් බලමු හරිද මතේ වඩන්න එහෙනම් තෑන්ක්ස් වීඩියෝ එකට ලයික් එකක් දාන්න කමෙන්ට් එකක් දාන්න ෂෙයා පාරක් දාන්න අනිවාර්යයෙන්ම බලන්න ඉතින් සබ්ස්ක්‍රයිබ් බටන් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න එහෙනම් ඉතින් අපි මොකද්ද වෙන්නේ එහෙනම් ඉතින් අංකොලු අපි යනවා ඉතින් හරිද අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න එහෙනම් ගුඩ් බයි